ලිංගිකත්වය කියන්නේ ජීවිතයේ ස්වභාවික කොටසක්. ඒත් එය ආරක්ෂිතව සහ වගකීමෙන් යුතුව කළමනාකරණය කරගන්නේ කොහොමද? මේ වීඩියෝ එකෙන් අපි ඒ පිළිබඳව කතා කරන්න සූදානම්. SRH තුළ ආරක්ෂිත පිළිවෙත් යන්නෙන් අදහස් වන්නේ ඔබගේ සහ ඔබගේ සහකරුවන්ගේ හෝ සහකාරියන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සහ අයිතිවාසිකම් සුරැකෙන ආකාරයට ලිංගිකත්වය හා ප්‍රජනනය සම්බන්ධ කටයුතු කළමනාකරණය කිරීමයි. මෙම ආරක්ෂිත පිළිවෙත් ප්‍රධාන ක්ෂේත්‍ර ත්‍රිත්වයකට බෙදිය හැකියි. එනම් දැනුවත්භාවය සහ එකඟතාවය, ප්‍රජනක ආරක්ෂාව හා රෝගවලින් ආරක්ෂා වීමයි. දැනුවත්භාවය සහ එකඟතාවය. මේ sannivedanaය ගෞරවය සහ අයිතිවාසිකම් මත පදනම් වූ මානසික හා චිත්තවේගීය ආරක්ෂාව සහතික කරනවා. ලිංගික සම්බන්ධතාවයක් ආරම්භ කිරීමට පෙර, අතරතුර සහ අවසානයේ සියලු පාර්ශ්වයන්ගේ දැනුවත් එකඟතාවය ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා මෙය ආරක්ෂිත ලිංගික ඇසුරේ මූලික පදනම ලෙස සැලකිය හැකියි. තම සහකරු සහකාරියගේ අවශ්‍යතා සහ සීමාවන් පිළිබඳව විවෘතව කතා කිරීම, නැහැ යන වචනයට සැමවිටම ගරු කිරීම, එසේම තම තීරණ ගැනීමේ අයිතිය රැක ගැනීම මෙහිදී වැදගත් වෙනවා. ප්‍රජනක ආරක්ෂාව. මෙයින් අදහස් කරන්නේ අනවශ්‍ය ගැබ් ගැනීම් පාලනය කිරීම සහ අවශ්‍ය විටදී පවුල් සැලසුම් කරන සේවා සඳහා ප්‍රවේශ වීමයි. මේ පුද්ගලයන්ට තම ප්‍රජනන අනාගතය සැලසුම් කිරීමට සහ පාලනය කිරීමට ඇති නිදහස තහවුරු කරනවා. ඵලදායී උපත් පාලන ක්‍රම පිළිබඳව දැනුවත් වීම හා නිවැරදි භාවිතා කිරීම. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් පෙති, එන්නත් ආදිය හඳුනා ගන්න පුළුවන්. ඊට අමතරව ගැබ් ගැනීමක් සැලසුම් කරන අවස්ථාවලදී පූර්ව ගර්භණී සත්කාර පිළිබඳ උපදෙස් ලබා ගැනීම සහ ගර්භණී සමයේදී නිතිපතා සායන සේවා සඳහා යොමු වීම මේ ප්‍රජනක ආරක්ෂාව යටතට ගැනෙනවා. අනාරක්ෂිත ලිංගික ඇසුරක් සිදු වූ විට හෝ උපත් පාලන ක්‍රමයක් අසාර්ථක වූ විට හදිස්සි ගැබ් ගැනීමක් වැළැක්වීම සඳහා හදිස්සි උපත් පාලන ක්‍රම පිළිබඳ දැනුවත් වීමත් ඉතා වැදගත් සාධකයක් වෙනවා. රෝගවලින් ආරක්ෂා වීම. රෝගවලින් ආරක්ෂා වීම මගින් ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනය වන රෝග ඇතුළු සියලුම ලිංගික සෞඛ්‍ය අවදානම් වලින් ආරක්ෂා වීම කෙරෙහි අවධානය යොමු කිරීමට හැකියාව ලැබෙනවා. ලිංගික ඇසුරකදී සැමවිටම නිවැරදිව ආරක්ෂක ක්‍රම භාවිතා කිරීම ඉතාමත් වැදගත් පිළිවෙතක්. මේ ගැබ් ගැනීම් සහ ලිංගාශ්‍රිතව සම්ප්‍රේෂණය වන රෝග යන දෙකෙන්ම ආරක්ෂා කරනවා. එලෙසම අනාරක්ෂිත ලිංගික පුරුදු පවත්වා ගැනීම විශේෂයෙන් ලිංගික රෝගවලින් ආරක්ෂා වීමට හේතු සාධකයක් වෙනවා. මෙහිදී රෝග ලක්ෂණ ඇතනම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සහ තම සහකරු හෝ සහකාරිය දැනුවත් කිරීම සිදු කළ යුතුයි. ලිංගික හා ප්‍රජනක සෞඛ්‍ය රැක ගැනීමට නම් වෙන් කිරීමකින් හෝ වෙනස් කොට සැලකීමකින් තොරව සියලුම සෞඛ්‍ය සේවාවන්ට ප්‍රවේශය තිබිය යුතුයි. මෙම ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කිරීමෙන් ඔබට වගකිව යුතු තෘප්තිමත් සහ නිරෝගිමත් ලිංගික හා ප්‍රජනක ජීවිතයක් ගත කළ හැකියි. ලිංගික සෞඛ්‍ය කියන්නේ ලැජ්ජා විය යුතු දෙයක් නෙවෙයි, කතා කළ යුතු දෙයක්. ඔබට ගැටලු හෝ තවදුරටත් දැනගන්න ඕන දේවල් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි හැම වෙලාවෙම උත්තර දෙන්න ලෑස්තියි. මේ වටිනා දැනුම ඔයාගේ යාළුවන්ටත් දැනගන්න ෂෙයා කරන්න. ඒ වගේම මේ වගේ තවත් වටිනා තොරතුරු දැනගන්න YouthWell channel එක අනිවාර්යයෙන්ම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න.